දැන් ඔය ගුරුවරු කියනෝනේ මේ මගේ තමයි දිස්ත්‍රික් ප්‍රථමයා දෙවනියා කියලා ඉවරලා ජයග්‍රහණය කරපු ඒ කියන්නේ මේ හොඳින්ම සමත් වෙච්ච ළමයින්ගේ ප්‍රතිඵල කියනවා මගේ තමයි කියලා ඉවරලා. ඒතර පරාද වෙච්ච ඒ කියන්නේ ෆේල් වෙච්ච ළමයි ටික කාට යන්නේ? ඒක ඉතින් ගුරුවරු සාමූහිකව බෙදා ගන්න ඕනේ ඉතින්. දැන් මේ ෆේල් වෙච්ච ළමයි ටිකකුත් ඉන්නෝනේ. ඒ ළමයි කවුරුවත් බාර ගන්න නැහැ නේ. ඔයවත් බාර මට නම් බාර ගන්න බෑ. ගොම් ප්‍රශ්නයක් නෑ. දැන් මේ අයිබෝන් කියන්නේ මේ අද ප්‍රශ්නේ තමයි මේ දැන් සාමාන්‍ය වෙල නේ මොකද උසස් පෙළ ප්‍රතිඵල ඇවිල්ලා තියෙනවනේ ලංකාවේ. උසස් පෙළ ප්‍රතිඵල ගැන මොකද හිතන්නේ? හිතන්නේ ගැන මම සමහර එකක් දැක්කේ නෑනේ. මම හිතන්නේ මොකද්ද? දැන් මම දැක්කේ නෙවෙයි. මේ මම දැක්කේ නැහැ. පාස් වෙච්ච අයට විශ් කරනවා. අනිත් අය ඉස්සරහට උත්සාහ කරනවා. එච්චර කියන තියෙන. මොනවා කියන්නේ? පාස් වෙච්ච අය කැම්පස් ගිහිල්ලා ඒගොල්ලෝ ලයිෆ් එක එන්ජොයි කරන්න. අනිත් අය තව පාරක් try කරලා ඒ ඩ්‍රීම් එකට යන්නේ. එහෙමත් බැරි අය. එහෙමත් බැරි අය ඉතින් එහෙම බැරි වෙන්න මොකක් හරි හේතුවක් ඇතිනේ ඉතින්. ඒගොල්ලෝ නොගැලපෙන පාත් එකක් තෝරගෙන ඇති. තව කෙනෙක්ගේ බල කිරීමට පාත් එකක් තෝරගන්න ඇති. නිසා ඒගොල්ලෝ ආයි තමන් යන සෙල්ෆ් රිවිව් එකක් කරලා තමන් ඇත්තටම ඉන්නේ හරි ට්‍රැක් එකේද? එහෙම නැත්නම් තාම ඒගොල්ලන්ට වෙලා තියෙනවා තමන්ට ගැලපෙන ට්‍රැක් එක හොයාගන්න. කොහෙද පළවෙනි පාර කෙනෙක් අසමත් වෙනා නම් හරි කමක් නෑ. ඒක natural නේ ඉතින් ඕනම කෙනෙක් ෆස්ට් ඇටෙම්ප්ට් එකෙන් සක්සස් වෙන්නේ නැති නිසා ඇටෙම්ප්ට් 3ක් දීලා තියෙන්නේ. දෙවෙනි ඇටෙම්ප්ට් එකෙන් ඊට වඩා ප්‍රෝග්‍රස් එකකට එන්න ඕන. තුන්වෙනි ඇටෙම්ප්ට් එකෙන් එයා උපරිමයටම ඇචීව් කරන්න නැති ඉතින්. මත් බැරි වෙලා එයා තාම හිටපු තැනම නා තෝරගැනීමේ වැරද්දක් තියෙනවා. ආයි සෙල්ෆ් රිවිව් එකක් කරන්න. ඇත්තටම එයාට ඉන්න ඕන කොතනද කියලා එයා තීරණය කරන්න. දැන් අනිත් ප්‍රශ්නේ තමයි මේ දැන් ඔය ගුරුවරු කියනෝනේ මේ මගේ තමයි දිස්ත්‍රික් ප්‍රථමයා දෙවනියා කියලා ඉවරලා ජයග්‍රහණය කරපු ඒ කියන්නේ මේ හොඳින්ම සමත් වෙච්ච ළමයින්ගේ ප්‍රතිඵල කියනවා මගේ තමයි කියලා ඉවරලා. ඒතර පරාද වෙච්ච ඒ කියන්නේ ෆේල් වෙච්ච ළමයි ටික කාට යන්නේ? ඒක ඉතින් ගුරුවරු සාමූහිකව බෙදා ගන්න ඕනේ ඉතින්. දැන් මේ ෆේල් වෙච්ච ළමයි ටිකකුත් ඉන්නෝනේ. ඒ ළමයි කවුරුවත් බාර ගන්න නැහැ නේ. ඔයවත් බාර මට නම් බාර ගන්න බෑ. ඔය හරි බාර ගන්න කැමති නම් බාර ගන්න. අන්න ඒක තමයි මම හැම වෙලාවෙම කියන්නේ. හැම වෙලාවෙම සාර්ථක කෙනෙක් පිටිපස්සේ තව කෙනෙක් හිටියට අසාර්ථක කෙනෙක් පිටිපස්සේ කෙනෙක් නැහැ. ඒක නිසා හැම වෙලාවෙම ඔය try කරන්න ඕන සාර්ථක කෙනෙක් වෙන්න. එතකොට ඔය හැරිලා බලද්දී ඔය පිටිපස්සෙන් කට්ටිය ඉන්න පුළුවන්. හැබැයි ඔය අසාර්ථක වුණොත් ඔය බාර ගන්න කවුරුත් නැහැ. ඒක ඔයගේ ලයිෆ් එකට පාඩම. අචීව් කරන්න. මම චනුට කියන්නේත් ඒක. ඕන වෙලාවක හැමෝම අහන්නේ who's the first කියන එක. හැබැයි කවුරුවත් අහන්නේ who's the second කියන එක. හරිනවද? මම චනුටත් හැම වෙලාවෙම කියන්නේ participation එක වැදගත්. ඒක හරි. නමුත් හැමෝම අහන්නේ who's the first? කවුද island first? කවුද first කියන එක. පළවෙනියා සාර්ථක එහෙම කෙනෙක් වුණොත් විතරයි එයාගේ පිටිපස්සෙන් කවුරු හරි ඉන්නේ. හැබැයි ඉතින් මෙහෙම දේකුත් තියෙනවනේ. විභාග සාර්ථක කරගත්තු අය ජීවිතේ ෆේල් වෙලා තියෙනවා. දැන් විභාග ෆේල් වෙච්ච අය ජීවිතේ පාස් කරගෙන තියෙනවා. විභාග කියන්නේ කඩේමක් විතරයිනේ. ඒක පාස් කරනවා කියන්නේ එතනින් එහාට ඒක ඉතුරු ටික පාස් කරගන්නවද නැද්ද කියන එක එයාගේ තේරීම. ඔය ડોක්ටර් කෙනෙක් වුණත් දන්නේ ඔයාගේ ලයිෆ් පාර්ට්නර් හරියට තෝරගත්තේ නැත්තම් again you fail. ඔය කවුරුනත් දන්නේ ඔයා ඉන්න තැන වැරදි නා. ඒතකොට වටිනකමක් හම්බෙන්නේ. හරි. අද ප්‍රශ්නේ ඉවරයි. කියන්නේ එක කඩේමක් විතරයි. ලස්සන කියලා ජීවිතේ පාස් වෙන්නේ.